ඔබ කවදා හරි මිය ගිය පසු නැවත ජීවිතයට පැමිණෙන සත්වයෙක් ගැන අහලා තියෙනවද? පෘථුවියේ ඉන්න සමහර සතුන්ට අපි හිතන විදිහට මරණය කියන එක තරම් සරල දෙයක් නෙවෙයි. සමහර සතුන් සති ගණනක් ඇති වෙලා ඉඳලා නැවත ජීවිතයට එනවා. සමහර සතුන්ට හිස නැතිව වුණත් ජීවත් වෙන්න පුළුවන්. තවත් සමහර සතුන්ට වයසට යාම නැවත හරවන්නත් පුළුවන්. අද අපි බලන්නේ මරණයෙන් පසු ජීවත් වෙන්න පුළුවන් සතුන් 5ක් ගැන. අංක 5 ලොබ්ස්ටර්. අංක 5ට ඉන්නේ ලොබ්ස්ටර් කියන සාගර සත්වයා. ලොබ්ස්ටර් වරුන්ගේ තියෙන විශේෂත්වය තමයි වයසට යාම ඉතා මන්දගාමී වීම. සාමාන්‍ය සත්වයන්ගේ DNA කාලයත් එක්ක පිරිහෙනවා. ඒ නිසාම තමයි අපිත් වයසට යන්නේ. නමුත් ලොබ්ස්ටර් වරුන්ගේ ශරීරය තුළ ටෙලොමරේස් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ඔවුන්ගේ ක්‍රෝමසෝම් නිරන්තරයෙන් අලුත් වැඩියා කරනවා. ඒ නිසා සමහර ලොබ්ස්ටර් සතුන් අවුරුදු 100කටත් වඩා ජීවත් වෙනවා. අංක 4 වුඩ් ෆ්‍රොග්. අංක 4ට ඉන්නේ වුඩ් ෆ්‍රොග් කියන ගෙම්බන් විශේෂය. මෙම ගෙම්බන් ශීත කාලයේදී සම්පූර්ණයෙන්ම කැටි වෙලා මිය ගියා වගේ ඉන්නවා. ඔවුන්ගේ ශරීරයේ ජලයෙන් 3/2කට වඩා අයිස් බවට පත් වෙනවා. මෙම අවස්ථාවේදී හදවත නවතී. හුස්ම ගැනීම නවතී. නමුත් වසන්ත කාලය එනකොට අයිස් දිය වෙලා මෙම වුඩ් ෆ්‍රොග් නැවත ජීවිතයට එනවා. මේ සිදුවන්නේ ඔවුන්ගේ රුධිරයේ ඇන්ටිෆ්‍රීස් කෙමිකල්ස් තිබීම නිසා. අංක 3 කෝක්‍රොච්. අංක 3ට ඉන්නේ කෝක්‍රොච් හෙවත් කැරපොත්තා. කැරපොත්තා පෘථුවියේ වෙසෙන වඩාත්ම රොතු දෙන සතුන්ගෙන් එක්කෙනෙක්. කැරපොත්තෙකුට හිස කපා දැම්මොත් සති කිහිපයක් ජීවත් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ඕපන් සර්කියුලේටරි සිස්ටම් එක. ඔවුන් හුස්ම ගන්නේ ශරීරයේ ඇති සිදුරු හරහා. අවසානයේදී ඔවුන් මිය යන්නේ හුස්ම නැති නිසා නොව පානය කරන්න බැරි නිසා පිපාසයෙන්. අංක 2 ටර්ටල්. අංක 2ට ඉන්නේ ටර්ටල් හෙවත් කැස්බෑවා. සමහර කැස්බෑවන්ගේ හදවත ඉවත් කළත් පැය ගණනක් ස්පන්දනය වෙනවා. මේ සිදුවන්නේ පේස්මේකර් සෙල්ස් කියන සෛල නිසා. මෙම සෛලවලට මොලයෙන් සිග්නල් නොලැබුණත් හදවත ස්වාධීනව ක්‍රියා කරවන්න පුළුවන්. ඒ නිසා කැස්බෑවන්ට ඔක්සිජන් අඩු තත්ත්වයන්ට පවා හොඳින් නොරොත්තු දෙන්න පුළුවන්. අංක 1 ඉමෝර්ටල් ජෙලිෆිෂ්. මොවුන් විද්‍යාත්මකව ටුරිටෝප්සිස් ඩ්‍රෝනි කියලා හඳුන්වනවා. මෙම සතුන්ට වයසට ගිය විට මිය යනවා වෙනුවට තම ජීවන චක්‍රය ආපසු හරවන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිහිටි ජෙලිෆිෂ් කෙනෙක්ට නැවත පොලිප් ස්ටේජ් එකට හැරෙන්න පුළුවන්. ඒ නිසා මෙම සත්වයා තියොරිටිකලි ඉමෝර්ටල් කියලා හඳුන්වනවා. ස්වභාව ධර්මය ඇත්තටම විශ්මිත හා අමුතු දේවල් වලින් පිරුණු එකක්. අද අපි බැලුවේ මරණයෙන් පසු ජීවත් වෙන්න පුළුවන් සතුන් කිහිප දෙනෙක් ගැන. මෙම ලැයිස්තුවේ තවත් විශ්මිත සතුන් ඉන්නවා. ඕන් ගැන දැනගන්න ඕනි නම් සබ්ස්ක්‍රයිබ් කරලා නෙක්ස්ට් වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා.